හෙලා යාළුවනේ අදත් සාදරයෙන් පිළිගන්න ලෝගෝ විශ්ව YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ෆුඩ් ලෝගෝ එකක් හදාගන්නේ කියලා සරලව සහ පහසුවෙන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන subscribe button එක click කරලා bell notification on කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. ඉතින් ඔයාලට පේනවා අද මම ඇවිල්ලා තියෙන food logo හදන මේ app එකකට software එකකට. ඉතින් ඔයාලට පේනවා මේකේ interest එක මොන වගේ වුණාද කියලා. ඉතින් මේ interest එකේදීම මෙච්චර ලස්සන interest එකක් අපිට දෙනවා කියන්නේ ඒතුල කොයි වගේ වැඩ කැලියක්ද බලන්න. Create, saved, more apps, share, rate us, disclaim, privacy. ඉතින් මේක වඩාත් හොඳ creative එක. මෙතන අපි create දුන්නාම අපිට allow food logo maker to access photos and media on your device. ඒකට ඔයාලා ඒකට allow දෙන්න ඕනේ. ඔයාලා එක්ක යනවා වෙනමම logo හදන තැනකට. අර වෙන templates. ඒකට ඔයාලා හදපු logos ඔයාලට දෙනවා. ඊට පස්සේ colors, ඊට පස්සේ gradient, ඊට පස්සේ colors, effects, ඊට පස්සේ තව gallery එකකින් අපිට තෝරගත්ත හැකි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන backgrounds, logos, මේ තියෙන backgrounds, ඊට පස්සේ logos, ඔයාලට පේන ලස්සන logos ටිකක් තියෙනවා. stickers, shadows, stroke, opacities, shapes. Basic ඒවා ගත්තොත් අපිට පේනවා pizza, burgers, chili, apples, puddings, එක shapes පෙන්වන. එතකොට circles, squares, triangles, ඊට පස්සේ arrows තියෙනවා. එතන arrows කියවහම straight arrows තියෙනවා, curve arrows තියෙනවා, එක විදිහේ arrows තියෙනවා. ඊට පස්සේ ribbons. ඔයාලට ඕන ඔයාලා logo එකට ගැලපෙන ribbon එක එහෙම නැත්නම් එක විදිහේ colors දාපු normal logo එකක්. ඊට පස්සේ shadow එක, stroke එක, opacity එක, ඒ වගේම text එක. text වල තියෙන්නේ add text, colors, fonts තියෙනවා, ලස්සන fonts. ඉතින් මෙතන ගොඩක් fonts තියෙනවා වර්ග. මේකේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අපිට කැමති විදිහට හදාගත්ත හැකි. ඔයාලට වෙන ලස්සන customizations තියෙනවා. ඊට shadows, strokes, space එක දීලා තියෙනවා. අපිට ඕන නම් මේකෙන් එහෙම කරලා space එක අඩු වැඩි කරගත්ත හැකි. settings bold කරගන්න පුළුවන්, italic කරගන්න පුළුවන්, underline කරගන්න පුළුවන්, strike කරන්න පුළුවන්, bold italic කරන්න පුළුවන්, reset all කරන්න පුළුවන්. ඉතින් මේ අන්තිමට save දුන්නාම අපි හදපු logo එක save වෙනවා අපේ gallery එකේ. ඉතින් දැන් අපි යන් අපේ වැඩේට. මම යනවා මුලින්ම background එක තෝරගන්න. මෙතන ලස්සන backgrounds තියෙනවා. ඉතින් මම තෝරගන්නවා අපිට ඕනේ කේක් එහෙම නැත්නම් ස්පන්චිස් logo එකක් හින්දා. ඉතින් ලස්සන logo එකක් මම තෝරන්න බලනවා. හම්බුනේ නැත්නම් මටම හදාගන්න වෙනවා. ඉතින් මම මෙතනින් තෝරගන්නවා මෙන්න මේක. ඔයාලට පේනවා gradient, dandi, colors, effects, templates වල මම මේක තෝරගත්ත හින්දා මේක දෙනවා. ඊට පස්සේ logos වලට යනවා. logos වලට ගියපම් මම තෝරගන්නවා ඊට පස්සේ මම මේක මෙහෙන් දාගන්නවා. ඊට පස්සේ
ස්ට්‍රික්ට් වලට ගියපහම අපිට තියෙනවා එක එක වර්ග ඒවා. ඉතින් මම මෙතනින් තෝරගන්නවා චූටි බර්ගර් එක. ඒක මම රීසයිස් කරලා ඉවර වෙලා දාගන්නවා මෙතනින් ඔහොම. ඊපස්සේ ෂැඩෝස් දුන්නොත් ෂැඩෝ සයිස් එක මෙතනින් මේක සිලෙක්ට් කරගත්තාම ෂැඩෝ සයිස් එක වෙනස් ෂැඩෝ ඔප්ටිකල්ස් වෙනස් කරගත්තා. ඒක ෂැඩෝ සයිස් එක වෙනවා මෙතන එන්න විශාල වෙනවා. මේක ගත්තොත් ඔයාලට වෙනවා ෂැඩෝ සයිස් එක මීයා වෙනවා. මම මෙතන නිල් පාට දාලා ඔයාලට වෙනවා මේකේ කරලා. එහෙම නැත්නම් රතු පාට ඔයාලට වෙනවා මෙතන රතු පාටයක් එනවා. ඉතින් ඔයාලට ඔහොම තමයි අපිට මේකට ලෝගෝ එකක් එහෙම නැත්නම් එක එක හැඩයට මේ විදිහට හදන්න පුළුවන් ලෝගෝස් මේකෙන් ගන්න පුළුවන්. හැබැයි ඔයාලට තව දෙයක් තමයි මේකේ ඔරිජිනල් විදිහට ලෝගෝස් හදාගන්න බෑ. හින්දා ෂේප්ස් වලට ගියත් ටෙක්ස්ට් වලට ගියත් ඔයාලට මේක ඔරිජිනල් විදිහට හදාගන්න බෑ. ඔයාලට කැමති විදිහට මම ඔයාලට වෙනමම පෙන්නන්න. අපිට කැමති විදිහට කොහොමද ලෝගෝ එකක් හදාගන්නේ කියලා වෙනම වීඩියෝ එකකින් අරන් එන්න. මම මේක දැන්ට ඔයාලට මේ විදිහට හදාගෙන මම ඊට පස්සේ දානවා මේකේ නම. ඊපස්සේ ඇඩ් දීලා මම මේකට මෙහෙම අරන් ඇවිල්ලා මේ ෆොන්ට් එක පොඩ්ඩක් වැඩි කරනවා. ඊට පස්සේ කලර් එක වයිට්ම තියලා ෆොන්ට් එක මම තෝරනවා මේ හැඩයට. ඒක පොඩි හින්දා මම නැවත සේව් කරලා ආයෙ පොඩ්ඩක් ලියු කරා. කස්ටමයිසේෂන් මම රෙඩ් දාගන්නවා. ඊපස්සේ ෂැඩෝ එක මම වැඩි කරගන්නවා. ඊපස්සේ ස්ට්‍රෝක් එකත් වැඩි කරගන්නවා. ස්පේස් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. සෙටින්ග්ස් වලට ගිහලා පොඩ්ඩක් බෝල්ඩ් තියලා ඉටලික් කරලා ස්ට්‍රික් කරනවා. එතකොට ඔයාලට වෙනවා මේකට වෙනම හැඩයක් දෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අපේ ලෝගෝ එක හදලා ඉවරයි. දැන් මම මේක මොනවද සේව් කරන්න යන්නේ. දැන් මම මෙතනින් සේව්ස් දීලා PNG එකක් විදියට නෙමෙයි JPG එකක් විදියට සේව් කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලට වෙනවා මෙතන JPG එකක් විදියට සේව් කරන image saved successfully කියන. ඉතින් දැන් ඔයාලට ගිහින් බලන්න තියෙන්නේ gallery එකේ පෙන්නනවා. ඔයාලා ෆොටෝ එක ලස්සනට සේව් වෙලා තියෙනවා. මම දැන් gallery එකට යන්නේ. මම gallery එකට යනවා. මම gallery එකට ගිහපුවම පෙන්නනවා මම දැන් දාපු logo එක ලස්සනට edit වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ logos තවත් edit කරගන්න. තවත් edit කරනවා බලන්න ආසයි නම් ඔයාලට පුළුවන් මාව දැම්මම edit කරන්න. ඒ වගේම තව දෙයක් තමයි ඔයාලට මගේ logos ගන්න මගේ logos buy කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ gift win කරන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම free logo එකක් buy කරොත් ඔයාලට gift එකක් free හම්බෙනවා. ඉතින් මගේ badge එක ගහපු ඕනම gift එකක් free හම්බෙනවා. මාව දැන්ම subscribe කරලා තියාගන්න. subscribe කරලා ඉවරලා subscribe කරපු ඕනම කෙනෙක්ගෙන් මම එයාලා ඉල්ලන ඕනම logo එකක් හදලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මාව subscribe කරලා notification on කරලා like කරන එක විතරයි. ඒ වගේම තව දෙයක් තමයි මේක share කරන්න ඕනේ. ඔයාලා share කරන තරමට තමයි මාව ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා මාව අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් තවත් ඒ විදිහටම බලන්න ඕන නම් මේ දැන් මම කලින් කියපු විදිහටම මගේ channel එක subscribe කරලා notification එහෙනම් logo vision වලින් අදට සමු ගන්නවා මම logo vision